වන්දි බුදුරජාණන් වහන්සේගේ කාලේ එක මිනිහෙක් මැරුණා. මේ මිනිහයා මැරිලා පෙරේතෙක් වුණා. පෙරේතයා බැලුවා මං කොහෙද හිටියේ කියලා දැක්කා ගෙදර. එයාගේ මල කඳ දැන් ගෙදර සාලේ මැද්දේ තියෙනවා. එතකොට මේ මල කඳට දරුවා අන්දලා තිබ්බ හොඳ වටින රෙදි. ඉන්නකම් කිසිම රෙද්දක් ගෙනත් දීලා තිබ්බේ නැහැ. මලාට පස්සේ ලස්සනට ඇඳෙව්වා. දැන් අද ලංකාවෙත් එහෙමයිනේ. ලංකාවේ ගොඩක් පුතන්ඩියලට ওই ටික වෙන්න පුළුවන්. ඇයි ඒ? ජීවත් වෙලා ඉන්න කාලේ අම්මට චීත්ත කෑල්ලක් ගෙනත් දෙන්නේ නැහැ. මරුණාට පස්සේ කියන ඔසරිය මන්දමු ඈ. අපි උඩරට කියලා පේන්න අගස්ති මාලෙකුත් දාලා ඉනේ හවඩියකුද මිනියට. ඉන්නකල් ගෙනත් දුන්නේ නැහැ චීත්තරෙද්දා. තාත්තා ජීවතුන් අතර ඉන්නකන් සරන් කෑල්ලක් ගේන්නේ නැති දරුවෝ මලාට පස්සේ කියන අපේ තත්ත්වෙ පේන්නත් එක තාත්තට ටයිකෝට් මන්දමු කියලා. දැකලා නැද්ද එහෙම? ඉන්න මේ ගෙදරත් එහෙමයි උනේ. බුදුහාඳුරන්ගේ කාලේ හොඳ ලස්සන එකක් ඇඳුවා. දැන් තාත්තා පෙරේතයානේ. පෙරේතයා බලපුවම මිනියට අඳලා ලස්සන ඇඳුවා. අපේ මං ඉන්න කාලෙවත් මෙහෙම එකක් ඇඳේ නැහැ. මේ ඇඳුම නම් හරි ෂෝක් කියලා හිතුවා. ඇඳුමට ආස නිසා මොකද කළේ? මේ මිනිය කනත්තට ගිහිලා දාපුවම ඒ මිනිහාසට රිංගලා පෙරේතයා හිටියා. දැන් අර ඇඳුමට ආසාවයි. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා මොකද කරේ පින්වත්නි? රාත්‍රී කාලේ කනත්තට ගිහිල්ලා පාංශකූලික වස්ත්‍ර එකතු කළා සිවුරු හදාගන්න. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් කනත්තට ගියා මිනිහක් ගෙනත් දාලා කියන ආරංචියට දැක්ක හොඳ වස්ත්‍ර ටිකක් පරවලා මිනිහා. උන්වහන්සේ මොකද කළේ? පහත් වෙලා අර රෙදි ටික ගන්න අදින්න අත තිබ්බා විතරයි ඇතුලේ හිටපු පෙරේතයා නැගිට්ටා. දැන් එයා ඒ රෙද්දට ආසාවෙන් ඉන්නේ. පෙරේතයා නැගිටින්නේ මොකද්ද? මල කඳ. මල කඳ කෙලින් වුණා. හාමුදුරුවෝ පණ කඩාගෙන දිව්වා. ඒ වෙලාවට ඉතින් වැඩ ඉන්න බෑ. හාමුදුරුවෝ පණ බේරගෙන දුවනවා. දැන් හාමුදුරුවෝ දුවද්දි මල කඳක් දුවනවා පස්සේ. දුවන්නේ පෙරේතයා. එන්නේ මල කඳ. මල කඳ මෙහෙම පස්සෙන් එලවද්දි දුවපු හාමුදුරුවෝ කුටියට ඇවිල්ලා කුටියේ දොර වහගත්තා. මල කඳ නතර වුණා කුටියේ දොරකට. ඒ පාර ස්වාමීන් වහන්සේ පින්වත්නි මොකද කළේ? පිටිපස්සේ දොර අරගෙන ආයි පැන්න කැලෑවට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හති දාගෙන බිම වැටුණා. බුදුහාමුදුරුවෝ මොකද? ඒ පාර කෝ ස්වාමීනි මගේ පස්සෙන් එළවන මල කඳ. බුදුරජාණන් වහන්සේ කරුණාකාරණ අහලා කියනවා නෑ මල කඳ නෙමෙයි ඔය එළවන්නේ පෙරේතයා. ඒ පෙරේතයා ඇඳුමට ආසක්තවයි හිටියේ ඔබ වහන්සේක ගන්න ගියා. ඒ නිසා කිසිම මැරිච්ච කෙනෙක්ගේ දේවල් එකපාරට අල්ලන්න යන්න එපා. ඉස්සර ඇත්තෝ නම් ඕක දන්නව නේද? මැරිච්ච මිනිසුන්ගේ බඩු ප්‍රයෝජනෙට ගත්තෙත් නැහැ. එළියට දාලා තිබිලා කාලයක් ඒවා හිමීට ඉවත් කළා. එම් ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. බැරි වෙලා හරි ආසාවෙන් මලා නම් අපේ පස්සෙන් එනවනේ. පෙරේතය වුණා. මේ ධර්මයේ තුල පෙන්නනවා ඕනෑවට වැඩිය චන්දරාගය ඇති කරගත්තොත් ඒ දේවල් වලින් අපිට ගේන්නේ දුකක්මයි. ආසාව තුල හටගන්නේ දුක. හැබැයි එන්නේ ආසාවල් අඩු කරගත්තොත් අපිට ඒක මහ සැපක්.